හෙලෝ ඉතින් කොහොමද ඔයාලට අද මම මේ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්න හිතුවා මේ දවස්වල ඉතින් හරීම රස්නේනේ හොඳටම අවුවත් වැටෙනවා ඉතින් ඒක නිසා මේ අවුවෙන් රස්නෙන් කොහොමද ඔයාලගේ මල් පැල ටික බේරගන්නේ කියලා දැන් මේ වීඩියෝ එක ගන්න වෙලාව නම් උදේ 8ට විතර ඇති ඉතින් බලන්නකෝ මේ වෙලාවේ නම් මගේ ගාඩන් එකට ලොකු අවුවක් නැහැ. හෙවන ටිකක් තියෙනවා. ඒත් දවල් 10 පහු වෙනකොට වගේ මගේ ගාඩන් එකට හොඳටම අවුව වැටෙනවා. හෙවනක් ඇත්තටම නැති තරම්. ඒ වගේම තමයි දැන් මේ මගේ ගේ ඉස්සරහ ඔයාලා දකින මල් පැල ටික තියෙන හරිය දවල් 12 වගේ වෙනකන් හොඳටම අවුව තියෙනවා. ඉතින් මම ඒ හරියට ගොඩක්ම මල් පිපෙන ගස්, ඒ වගේම කෝලියාස් වගේ ටිකක් අවුව ඕනි ගස්, අර කොළ පාට වෙන ගස්, අවුව ඒවට අවුව ගොඩක් ඕනනේ. ඉතින් ඒක නිසා ඒව තමයි ඒ හරියෙන් තියලා තියෙන්නේ. බලන්නකො මේ අඹ ගහ යට මම තියලා තියෙන්නේ ගොඩක් අවුව ගොඩාක් ඕන් වෙන්නේ නැති. මේ මොන්ස්ටෙරා පැලේ ඒ වගේ ඒවා ගොඩක් අවුවට ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතින් මම ඒව නම් ගස් යටින් ගොඩාක් තියලා තියන්නේ. බලන්නකො මේ කැනාස් ටික. ඉතින් මේ කැනාස් වලටත් අවුව ගොඩක් ඕනි. ඒ වගේම තෙත ගතියත් ගොඩක් ඕනි. ඉතින් මම ගොඩක් වෙලාවට කැනාස් වලට වගේ නම් ඒවේ අර මල් පිපිලා ඉවර වෙච්ච ගස් ඔක්කොම කපලා ඒ ගස් මුලටම දානවා. ඉතින් ඒකෙන් ඒවැ තෙතමනේ රැඳෙන නිසා මට කැනාස් ටිකට ගොඩාක් අවුව වැටුණට ප්‍රශ්නයක් නැහැ. මොකද මම කැනාස් ගස් මුල වේලෙන්නේ නැති විදිහට කොළරොඩු දාලා එතන හදාගෙන තියෙනවා. ඇත්තටම බිම හිටවල තියෙන ගස් වලට වඩා පෝච්චි වල තියෙන ගස් ගොඩාක් වේලෙන්න බලනවා. ඒක නිසා මම ගොඩක් වෙලාවට පෝච්චි වලට පොල් එලි කෑලි ඒ වගේම අතු ගාලා එකතු වෙන කොළරොඩු ඒ වගේ දේවල් මම පෝච්චි ඇතුළට මේ දවස්වල ටිකක් පුරවගෙන තෙතමනේ ආරක්ෂා කරගන්න මේ බලනවා. ඒ වගේම තමයි ඉතින් මල් හදනවා නම් මල් වලට ආසයි නම් අනිවාර්යයෙන්ම දවසකට එක සැරයක්වත් හොඳට වතුර දාන්න ඕන. ඒ වගේම තමයි ඉතින් වතුර දාන වෙලාව ගැන ටිකක් මේ දවස්වල නම් සැලකිලිමත් වෙන්න ඕනි. මොකද ඕගොල්ලන් අවුව තියෙන වෙලාවට වතුර දැම්මොත් එහෙම ගස්වල කොළ කඳ කුණු වෙන්න පුළුවන්. ඒක නිසා ගොඩාක්ම හොඳයි හවස 5න් පස්සේ වගේ වතුර දාන්න පුළුවන් නම්. ඒ වතුර දාන වෙලාවටත් ඇත්තටම මේ පෝච්චි වලට නම් හොඳට වතුර පිරෙන්න දාන්න. එතකොට මුළු දවසම ඊගාව මුළු දවසම හොඳට පැල ටික තියෙනවා. ඒ වගේම තමයි ඉතින් අපි අවුවට ඔරොත්තු දෙන්නේ නැති පැල තියෙනවනේ සාමාන්‍යයෙන් අපි ඉන්ඩෝ හදන ප්ලාන්ට්ස් වර්ග පොතෝස් ඒ වගේ ඒවා ගොඩක් වෙලාවට ගහක් යටින් වගේ තියන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් ගේ ඇතුලෙන් තියනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. නැත්තම් ඉතින් ඔයා එළිය හදනවා නම් අනිවාර්යෙන් ඒවා ගස් යටින් තියලා බලා ගන්න ඕනි. ඔයාලා ඒ දැකපු කෝලියාස් වර්ග ටික එහෙම ඇත්තටම මේවට නම් ගොඩක් අවුව ඕනි. ඒ වගේම වතුරත් ඕනි. ඒක නිසා මම දවසකට එක සැරයක් මේවා හොඳට පෝච්චි පිරෙන්න වතුර දානවා. ඉතින් ඒක නිසා තමයි මේ වගේ ලස්සනට ඒවා ආරක්ෂා වෙලා තියෙන්නේ. අනිත් එක තමයි මේ දවස්වල අවුව ගොඩාක් සැර නිසා ඔයාලා මේවට පෝර දාන්න නම් යන්න එපා. මොකද පෝර දාපුවාම ගොඩක් මුල් කුණු වෙන්න බලනවා. ඊට අමතරව ස්ප්‍රේ කරන පොහොර වර්ග දැම්මොත් එහෙම ගොඩක් මේ කොළ වර්ග කුණු වෙන්න බලනවා. ඉතින් ඒක නිසා මේ දවස්වල පොහොර නොදා ඉන්න තරමට ගොඩාක් හොඳයි. ඉතින් බලන්නකො මේ කැනාස් ටික ළඟින් හැදිලා තියෙන කූඩලු ගස් ටික. ඒවට ගොඩාක් අවුව වැටෙන්නේ නැහැ. ඒ වගේම කැනාස් වල මං ගස් යටට ගොඩාක් කොළරොඩු දාලා තියෙන හින්දා ඒවැ මුල් වේලෙන්නේ නැති හින්දා ලස්සනට හැදිලා තියෙනවා.
ඉතින් ඔයාලා දන්නවද මගේ මේ ගාඩන් එකට වැටෙන කොළ එකක්වත් මං අපතේ යවන්නේ නැහැ. ඒවා ඔක්කොම එකතු කරලා මම මගේ මල් ගස් මුල් වලට දානවා. විශේෂයෙන් මට මේ කාලේ මගේ මල් ගස් ටික මේ අවුවෙන් බේරගන්න ඒක ලොකු උදව්වක් වුණා. ඒ වගේම තමයි ඉතින් ඔයාලගේ ගාඩන් එකට දාලා තියෙන තනකොළ නම් මේ මගේ වගේ ඉතින් ඒවට නම් හොඳට වතුර ඕන මේ දවස්වල. එහෙම නැත්නම් තනකොළ පිච්චිලා යනවා. මොකද මගේ ගාඩන් එකට නම් ගොඩාක් අවුව වැටෙන නිසා මං තනකොළ ටිකට හොඳට වතුර දානවා. එහෙම නැත්නම් මේ ඔක්කොම පිච්චිලා යනවා. ඉතින් බලන්නකෝ මේ දම්පාට පිටෝනියා ටික හැදිලා තියෙන ලස්සන ඒවැ මල් පිරිලා. ඉතින් මේවා මම පරිස්සම් කරගන්නේ පොල්ලෙලි කෑලි පෝච්චිය ඇතුළට දාලා තමයි. එහෙම නැත්නම් මේ දවස්වල පිටෝනියා ටිකක් හදන්න අමාරුයි. මොකද මේ තියෙන තද අවුවත් එක්ක. ඉතින් ඒ වගේම තමයි කෝලියාස්. කෝලියාස් වලටත් මම පෝච්චි වලට පොල්ලෙලි කැබලි දාගෙන තියෙනවා. ඉතින් ඒක නිසා ඒවා ගොඩාක් පරිස්සම් වෙන්නේ. අර දවසකට එක සැරයක් වතුර දහපුවන් ඇති වෙන්නේ. ඒ පොල්ලෙලි කෑලි ඇතුලේ තියෙන නිසා. මේ ඔයාලා දකින්නේ මගේ ස්පයිඩර් ප්ලාන්ට් එක. ඒක මම මේ ගහ යට හෙවනේ තියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක ලස්සනට එතන හැදෙනවා. මම දන්නවා ඉතින් මගේ ගාඩන් එකට ආදරය කරන ගොඩ දෙනෙක් මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒත් ඉතින් ඇත්තටම මේ ගාඩන් එකට මම ගොඩාක් ලොකු කැපකිරීමක් කරනවා. ඉතින් ගොඩ දෙනෙක් අහලා තිබුණා මගෙන් මේවට මම යොදන පෝර වර්ග මොනවද කියලා. ඉතින් මම ඒ ගැනත් ඔයගලන්ට කියන්න බලාපොරොත්තු වෙනවා. බලමු ඊළඟ වීඩියෝ එකෙන් මම ඒ ගැන අරගෙන එන්නම්. ඇත්තටම මල් හිටෙව්වට විතරක් මදිනේ. ඒව ලස්සනට හැදෙන්න නම් පොහොර යොදන්න ඕන, වතුර දාන්න ඕන, ආදරෙන් බලා ගන්න ඕන. ඉතින් ඒක මම කරන විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. එතකොට මං හිතනවා ඔයගොල්ලන්ටත් ඒකෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි. එහෙනම් ඉතින් මම අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.